මේ ලෝකේ රාගය යමෙක් දුරු කරගත්තා නම් රාගය දුරු කරන දහම ස්පර්ශුනේ දළදා වහන්සේ තුලයි. දළදා වහන්සේට නමස්කාර වේවා. මේ ලෝකේ මිනිස්සු ද්වේෂ ගිනි නිවා ගත්තා නම් ඒ ධර්මයේ බුදුමුවෙන් පිට වෙනකොට ඉස්සල්ලාම ස්පර්ශුනේ දළදා වහන්සේ තුලයි. දළදා වහන්සේට නමස්කාර වේවා. මේ ලෝකේ මෝහය නැති කරන ඒ උතුම් ධර්මයේ බුදුමුවෙන් පිට වෙද්දී ඉස්සල්ලාම ස්පර්ශුනේ දළදා වහන්සේ තුලයි. දළදා වහන්සේට නමස්කාර වේවා. අවිද්‍ය අන්ධකාරය දුරු කරන ප්‍රඥා ලෝකේ පහළ කරවන දහං රශ්මිය විහිදුනේ බුදුමුවෙන් ඉස්සල්ලාම ස්පර්ශුනේ දළදා වහන්සේට. දළදා වහන්සේ ඉස්සල්ලාම එළිය වුණේ ස්වාමීනි දළදා වහන්සේට නමස්කාර වේවා. එදා පස්වග භික්ෂුන් වහන්සේලාට ධම්මචක්කපවර්තන සූත්‍ර දේශනාව දේශනා කරද්දී පුරා කෙල සංගරුවන මේ ලෝකේ පහළ වෙද්දී මඟපල්ලාභීන් පහළ වෙද්දී ඒ මිහිරි ධර්මස්වරය ස්පර්ශ වුණේ දළදා වහන්සේගේ නෙව. අනාත්ම ලක්ෂණ සූත්‍රයේ දේශනා කරද්දී දඹදිව බාරාණසී ඉසිපතනයේදී ඒ